සුබ දවසක්. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කෙසෙල් විජලනය පිළිබඳව. ඉතින් ඔයාලට මේක ලේසියෙන් කරගන්න පුළුවන් සහ හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. මොකද මම අද මේ විජලනය කරලා තියෙන්නේ මේ කෙසෙල් චිප්ස් පවුඩර් කරගන්න. ඉතින් මොකද කෙසෙල් පවුඩර් එක අපේ හැමකට ඒ වගේම කොණ්ඩේට ගොඩාක් ගුණ දෙන දෙයක්. ඒක නිසා. ඉතින් ඔයාලට මෙතනදී ඕනම කෙසෙල් වර්ගයක් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට කිලෝ එකක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ කෙසෙල් අමුයි. අමු කීවට 30ක විතර වගේ ප්‍රමාණයක් මේකේ ඉදිලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් තමයි ඒ වගේ ඉදිලා තියෙන ප්‍රමාණයක කෙසෙල් අවරියක් තමයි මම මෙතනදී ගත්තේ. ඔයාලට ඕනම කෙසෙල් එකක් මෙතනදී ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා කෙසෙල් වගේ දෙයක් අපි පොතු ඇරලා මේක කට් කරාම ගොඩක් වෙන දෙයක් තමයි කහට වගේ එන එක. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මම මේ වතුර එකකට දෙහි යුෂ දාලා හොඳින් කවලම් කරගෙන තියෙන්නේ. ඉතින් මේකේ ගිල්වලා තමයි අපි ඩිහයිඩ්‍රේට් කරන්න මේක යොදාගන්නේ. ඉතින් මේකට ඔයාලට වෙනම සිට්‍රික් ඇසිඩ් ගන්න පුළුවන් ෂොප් වලින් එහෙම අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම මේක මේ විදිහට දෙයි දාගත්තාම මට ලේසි. ඉතින් මම මේ විදිහට කරගන්නවා. ඉතින් මේ විදිහට කරගෙන ඉවර වෙලා අපි අර හොඳින් කපාගත්තු මේ බනානා කැබලි හොඳින් මේකට දාලා මම විනාඩි 2ක් විතර වගේ තියනවා. ඉතින් තිබ්බට පස්සේ තමයි මම නැවත අර ඩිහයිඩ්‍රේට් කරන තැටිවලට දාන්නේ. ඉතින් ඩිහයිඩ්‍රේට් මැෂින් එක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක මම කලින් වීඩියෝ එකත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම අද ගොඩ විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තැටි තියෙනවා. ඉතින් ඒ තැටි මේකේ 10ක් අපිට අන්තර්ගත වෙනවා මම පාවිච්චි කරන විජලන මැෂින් එකේ. ඉතින් මම මේ විදිහට නැවත මේක කපන එක අතන අතුරලා තමයි ඉන්නේ. කියන්නේ අපි ගොඩාක් ඔක්කොම එකපාර කපලා ඉවර වෙලා අපිට එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. කෙසෙල් ගෙඩි දෙකක විතර වගේ ප්‍රමාණයක් ඉස්සරලා කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා ඔයාලට අර විදිහට මේ දෙහි වතුර එකේ මේක ඔබලා අපිට පුළුවන් අර විදිහට තැටියේ තියාගන්න. ඉතින් මේකේ පේනවද ඔයා ඝනකම මෙන්න මේ වගේ ඝනකමකට වගේ තියාගන්න අපි මේක කපාගත්තොත් අපිට ඉක්මනටම මේක මේ ඩිහයිඩ්‍රේට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න තැටි ඔක්කොගෙම මම මේක පැහැදිලිව තියාගත්තා. ඉතින් ගොඩක් දෙනෙක්ට අර ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් මේ කෙසෙල් වගේ දෙයක් කරන්න හරිම ලේසියි. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඔයා මඤ්ඤොක්ක පෙති ගැන. ඉතින් මේකත් මඤ්ඤොක්ක පෙති වගේ තමයි ඔයාලට පුළුවන් මේ බනානා චිප්ස් වෙළඳ පොළට උනත් දාන්න. ඉතින් මේවට ලුණු මිරිස් ඔය වගේ දේවල් දාලා කවලම් කරලා උනත් දාන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ නිර්මාණශීලී අදහස් අනුව ඔයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඔන්න ඩිහයිඩ්‍රේට් මැෂින් එකට මම මේ තැටි ටික නිවැරදි ක්‍රමයට අතුර ගත්තා. ඉතින් අතුරගෙන ඉවර වුණාට පස්සේ තමයි අපි ඊළඟ ප්‍රොසෙස් එකට යන්නේ. ඉතින් ඔයාලට මම කියලා දුන්නා තැටියේ කොයි පැත්තටද අපි තියන්නේ මේ දේවල්. ඒ වගේම තමයි කොහොමද මේ චිප්ස් අතුර ගන්නකොට මේ විදිහට ગેප් එකක් තියෙන්න ඕන. අර එකට ඇලෙන්න ඒ විදිහට තියන්න එපා. ඉතින් ඔයා දන්නවා මම බටපොල එකේ ඩිහයිඩ්‍රේට් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වෙලාව මේ වෙනකොට දවල් 2:10ට ඇති වෙලාව. ඉතින් මොකද දැන් ගොඩක් වෙලාවට අපිට මේක කෙසෙල් වගේ දෙයක් විචලනය කරනකොට යම් කාලයක් ගන්නවා. නමුත් මම මේකේ උෂ්ණත්වයේ දැම්මේ 55ත් 65ත් අතර. සාමාන්‍යයෙන් අපිට 45ත් 55ත් අතර වගේ කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. නමුත් මම මේක දැන් අර මම එක්ස්පීරියන්ස් කරපු දෙයත් එක්ක මට 55ත් 65ත් අතර දාපුවාම රාත්‍රී 7:10 වගේ වෙනකොට මට සම්පූර්ණයෙන් මේක ඩිහයිඩ්‍රේට් කරගන්න හැකියාව හම්බුණා. ඉතින් මම මේක මේ කෙසෙල් වගේ දෙයක් පවුඩර් කරන්න ඩිහයිඩ්‍රේට් කරපු පළවෙනි වතාව නෙමෙයි මම කීප වතාවක්ම දැන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මට වෙලාව සම්බන්ධයෙන් මට දැනුමක් දැන් මේ වෙනකොට තියෙනවා. ඉතින් අර අපි එක්ස්පීරියන්ස් කරාම තමයි අපිට එක එක මට්ටමට අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න පුළුවන් එක ගැන දැනුම හම්බෙන්නේ. ඉතින් කිලෝ එකක ප්‍රමාණයක් මම විජලනය කරා. ඔයාලට මම කිව්වනේ ඉතින් මම මේක අවසානයේදී විචලනය කරාට පස්සේ කියලා බලනකොට මේකේ ග්‍රෑම් 170ක වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. කිලෝ එකක් විචලනය වුණාට පස්සේ ඉතින් ඔයාලට පේනවා මේක කිසිම විදියකින් අව පැහැයක් වෙලා නැහැ. හරිම ලස්සන පාටකට සුදු පාටටම කෙසෙල් ගෙඩි අපි කන විදියේ ෆ්‍රෙෂ් ලුක් එක මේ විදියටම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා මම මේක ඔයාලට කඩලත් පේනවා මුලින් මුත් වීඩියෝ එක පටන් ගද්දිත් මෙතනදී මම ඔයාලට පෙන්නනවා. මේකෙදී හරිම හොඳ ක්‍රිස්පි ගතියට මේක තියෙනවා. කිසිම විදියකින් අර අපිට නැවෙන්න බලන්න එහෙම මොකුත් නැහැ. හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් ඔයාලට ඒ නිසා මේක හොඳම විදියට මේ විදියට මේ කාලේ තියලා මේ යන්ත්‍රයෙන් පාවිච්චි කරනවා නම් ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඉතින් මේකට වෙළඳ පොලක් හදාගන්න එක සම්බන්ධයෙන් ඔයාලා මහන්සි වෙලා ඔයාලා කැමති විදියට මම කලින් වීඩියෝ එකේදී මේ දේවල් කතා කරා. ඉතින් මේ විදියට හොඳට ඔයාලා කෙසෙල් විජලනය කරගන්න මම රහසක් නැතුව ඔයාලට හැමදේම කියලා දුන්නා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.